සුබ දවසක්. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ පාන් හදන්න එක පිටිපස්සේ තියෙන විද්‍යාව සහ ඒ අපූර්ව කලාව ගැනයි. මේක නිකම්ම කොහොමද කරන්නේ කියලා බලනවට වඩා ඇයි අපි මේ දේවල් මේ විදිහට කරන්නේ කියන එක හරියටම තේරුම් ගන්න යන ගමනක්. අපි හැමෝම වගේ ওই අත්දැකීමට මුහුණ දීලා තිනව නේද? ඒත් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඊළඟ මිනිත්තු කිහිපය ඇතුළත ඔය වගේ ගඩොල් පාන් බේක් වෙන එක නවත්ත ගන්න ඕන කරන රහස් ටික අපි හරියටම කතා කරනවා. හරි, එහෙනම් අපි වැඩේට වහිමු. ඕරෑමම හොඳ දෙයක් වගේම නියම පාන් ගෙඩියකුත් පටන් ගන්නේ ශක්තිමත් පදනමකින්. මේ තමයි ඩෝ එකේ ගමනේ පළවෙනිම අදියර. මුල ඉඳලම හැමදේම හරියට සකස් කරගන්න එක තමයි මෙතනදී අපි අවධානය යොමු කරන්නේ. ඉතින් මේ කොටසින් අපි ආවරණය කරන මූලිකම පියවර තුන තමයි මේ. පළවෙනියට මැනීම. ඒ කියන්නේ අමුද්‍රව්‍ය ග්‍රෑම් එකටම කිරා ගැනීම. දෙවෙනියට මිශ්‍ර කිරීම. මෙතනදී තමයි ග්ලූටන් ජාලය හැදෙන්නේ. සහ තුන්වෙනියට මුල් පැසීම. ඒ කියන්නේ ඩෝ එකට රසයයි ශක්තියයි ලැබෙන තැන. මේක හරියට පොඩි මාර්ගසිතියමක් වගේ. මේක සරලව බර කිරණ එකක්ම නෙවෙයි. මේක තමයි හැම දෙයකම පාලනය. හිතන්න ලුණු ග්‍රෑම් කිහිපයක් එහා මෙහා වුණොත් ඒකෙන් යීස්ට් ක්‍රියාකාරී වෙන වේගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. වතුර පොඩ්ඩක් එහා මෙහා වුණොත් ඩෝ එකේ තද ගතිය නැත්තම් ඇලෙන සුළු බව වෙනස් වෙනවා. ඒ නිසා තමයි බේකර් කනෙක්ටර් ඩිජිටල් තරාදියක් කියන්නේ නැතුවම බැරි දෙයක්. ග්ලූටන් කියන්නේ හරියට පාන් ගෙඩියේ ඇට සැකිල්ල වගේ දෙයක්. අපි පිටි අනනකොට තමයි මේ ප්‍රෝටීන් ජාලය නිර්මාණය වෙන්නේ. මේ ජාලය තමයි යීස්ට් වලින් හැදෙන ගෑස් බුබුලු රඳවගෙන පාන් ගෙඩියට උස්සක් සහ හොඳ ව්‍යුහයක් ලබා දෙන්නේ. එතකොට ග්ලූටන් ජාලය හරියටම හැදිලාද කියලා දැනගන්නේ කොහොමද? ඒකට නියම ක්‍රමයක් තියෙනවා. ඩෝ එකකින් පොඩි කෑල්ලක් අරගෙන ඇඟිලි තුඩු වලින් මෘදුව දෙපැත්තට ඇද්දාම ඉරෙන්නේ නැතුව තුනී පටලයක් වගේ වෙනවනම් ඒ කියන්නේ ග්ලූටන් වර්ධනයේ නියම පදමට ඇවිල්ලා. මේකට තමයි වින්ඩෝ පේන් පරීක්ෂණය කියන්නේ. මිශ්‍ර කිරීමේදී අන්ත දෙකම භයානකයි. එක පැත්තකින් අඩුවෙන් නැනුවොත් ගෑස් රඳවා ගන්න බැරි දුර්වල ඩෝ එකක් තමයි හැදෙන්නේ. අනික් පැත්තෙන් ඕනවට වඩා ඇනුවොත් ග්ලූටන් ජාලය කැඩිලා ඩෝ එක ඇලෙන සුළු වෙලා පාන් ගෙඩිය කඩා වැටෙන්නම පුළුවන්. ඉතින් සමබරතාවය තමයි මෙතන වැදගත්ම දේ. මේ මුල් පැසීම. එහෙමත් නැත්නම් පළවෙනි නැගී සිටීම කියන්නේ නිකන්ම ඩෝයටේ සයිස් එක ලොකු වෙන එකක් විතරක් නෙවෙයි. මෙතනදී තමයි පාන් ගෙඩියට ඒ ආවේනික රසය සහ සුවඳ ලැබෙන්නේ. යීස්ට් ක්‍රියාත්මක වෙලා රසකාරක සංයෝග නිපදවන්නේ මේ තීරණාත්මක වෙලාවේදී. හරි. ඩෝ එකේ පදනම දැන් ශක්තිමත්. අපි යමු දෙවැනි අදියරට. ඒ තමයි හැඩ ගැන්වීම සහ පදම් කිරීම. මෙතනදී තමයි අපි ඩෝ එක කොටස් වලට වෙන් කරලා oven එකට යවන්න කලින් ඒකට අවසාන හැඩය ලබා දෙන්නේ. මේ පියවර ටික වේගයෙන් වෙනවා වගේ පෙනුනට එකක්වත් මග හරින්න බෑ. උදාහරණයක් විදිහට බෙන්ච් රෙස්ට් එකෙන් කරන්නේ ග්ලූටන් ජාලය ටිකක් ලිහිල් කරලා ඊළඟ හැඩ ගැන්වීමට ලේසි කරන එක. මෝල්ඩින් එකෙන් තමයි පාන් ගෙඩිය අවසාන හැඩයයි ව්‍යුහයයි නිර්මාණය වෙන්නේ. හැබ පියවරකටම නිශ්චිත වැදගත් කාර්යයක් තියෙනවා. හැඩ ගැන්වීම කියන්නේ නිකම්ම ඩෝ එක රෝල් කරලා හැඩයක් හදන එක නෙවෙයි. මෙතනදී නිවැරදි තාක්ෂණය හරිම වැදගත්. බුරුල්ව හැඩ ගැන්වුවොත් උඩපොත්ත වෙන් වෙලා යන ෆ්ලයිං ටොප්ස් කියන දෝෂය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හරියට තද කරලා හැඩ ගැන්වුවොත් විතරයි ශක්තිමත් ඒකාකාරී පාන් ගෙඩියක් ලැබෙන්නේ. අපි දැන් ඉන්නේ අවසානම සහ තීරණාත්මකව නැගිසිටීමේ අවස්ථාවේ. මේක හරියට කළොත් ලස්සන පාන් ගෙඩියක් ලැබෙනවා. වැරදුනොත් මුළු මහන්සියම අපතේ යනවා. ඉතින් ඩෝ එක oven එකට දාන්න නියම වෙලාව ඇවිල්ලාද කියලා හරියටම දැනගන්නේ කොහොමද? මෙන්න ඒකට තියෙන සරලව සහ විශ්වාසවන්තම ක්‍රමය. ඇඟිල්ලෙන් ඩෝ එකේ මතු පිට මෘදුව තද කරලා බලන්න. ඒ හැරුණු තැන ඉක්මනටම ආපහු පෙරනවා නම් තව වෙලා තියන්න ඕන. සෙමින් ආපහු වෙනවා නම් අන්දේ තමයි oven එකට දාන්න නියම වෙලාව. හැරුණු තැන එහෙමම තිබුණොත් පරක්කු වෙලී ඩෝ එක කැඩා වැටෙන්න ලොකු ඉඩක් තියෙනවා. දැන් තමයි නියම මැජික් එක වෙන්නේ. ඩෝ එකක් රසවත් සුවඳවත් පාන් ගෙඩියක් බවට පත් වෙන අවසාන නාටකීය පියවර දෙක ගැන අපි දැන් කතා කරමු. පාන් ගෙඩිය oven එකට දැම්මම එක පිට එක සිද්ධාමයක් වෙනවා. මුලින්ම oven spring එකෙන් ඩෝ එක වේගෙන් ඉහළට එනවා. ඊළඟට ඇතුළත ක්‍රම්බ් එකේ ව්‍යුහය සකස් වෙනවා. අවසානයේදී පොත්ත ලස්සන දුඹුරු පැහැයකට හැරිලා අර අපූර්ව රසය සහ සුවඳ නිර්මාණය වෙනවා. oven එකෙන් එළියට ගත්තොට පස්සේ පාන් ගෙඩිය තවමත් ඉහෙනවා කියලා කිව්වොත් විශ්වාස කරනවද? ඇත්තටම ඒක තමයි වෙන්නේ. හොඳින් නිවෙන්න ඉඩ දෙන එක අත්‍යවශ්‍යයි. නැත්නම් ඇතුලේ හිරවුණු හුමාලේ නිසා ක්‍රම්බ් එක තෙත ඇලෙන සුළු ගතියකට එනවා. ඒ නිසා පොඩ්ඩක් ඉවසන්න. හරි. දැන් අපි පාන් හදන හැටි දන්නවා. ඒත් වැරදුනොත් මොකද කරන්නේ? අපි දැන් බලමු කොහොමද පාන් රහස් පරීක්ෂකයෙක් වෙලා පොදුවේ වෙන දෝෂ හඳුනාගෙන ඒවට විසඳුම් හොයාගන්නේ කියලා. මේක හරිම සුලභ දෝෂයක්.
පාන් ගෙඩියේ උඩ පොත්ත හරියට තොප්පියක් වගේ වෙන් වෙලා උඩට ඉස්සිලා තියෙනවා දකින්න පුළුවන්. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ වැරදුනේ කොතනද? බොහෝ වෙලාවට මේකට ප්‍රධාන හේතුව වෙන්නේ අවසාන පදම් කිරීම ප්‍රමාණවත් නොවීම, ඒ වගේම බුරුල්ව හැඩගැන්වීම, අවන් එකේ උෂ්ණත්වය ඕනට වඩා වැඩිවීම, හෝ ඩෝ එකේ මතු පිට වියලීමත් මේකට බලපානවා. මේ වගුවෙන් ඒවට පිළියම් පැහැදිලිම පෙන්නනවා. අපි කලින් කතා කරපු පියවර හරියටම කරන එක කොච්චර වැදගත්ද කියලා මේකෙන් හොඳටම පේනවා. අර අපි මුලින්ම කතා කරපු ගඩොල් පාන් එක මතකද? අනේක. මෙන්න ඒකට හේතු වෙන්න පුළුවන් දේවල්. මේකට බලපාන ප්‍රධානම කාරණාත් අපි කලින් කතා කරපු මූලික පියවර එක්කම සම්බන්ධයි. ග්ලූටන් දුර්වල වෙන්න අඩුවෙන් මිශ්‍ර කිරීම, පැසීම ප්‍රමාණවත් නොවීම, හෝ සමහර විට ලුණු වගේ දෙයක් වැරදිලා වෙඩිපුර එකතු වීම. ඒ නිසා හැම විටම මතක තියාගන්න මැනීම, මිශ්‍ර කිරීම සහ පැසීම කියන මූලික පියවර ගැන සැලකිලිමත් වෙන එක තමයි හොඳම විසඳුම. ඉතින් වැදගත්ම දේ තමයි මේක. අසාර්ථක වීම කියන්නේ මේ ගමනේම කොටසක්. හැම වැරද්දකින්ම ඉගෙන ගන්න පුළුවන් පාඩමක් තියෙනවා. ක්‍රියාවලියේ පිටුපස්ස තියෙන ඇයි කියන කාරණය හරියටම තේරුම් ගත්තම ඕනෑම වැරද්දක් ප්‍රගුණත්වයට යන පාරක් කරගන්න පුළුවන්. හොඳයි. මේ විග්‍රහය අවසානයේ මම ප්‍රශ්නයක් ඉතුරු කරන්නම්. මේ පියවර 12 ගැන දැන් අලුත් අවබෝධයක් ලැබුණ නිසා ඊළඟ වතාවේ පාන් බේක් කරද්දී පරිපූර්ණ කරගන්න ඉලක්ක කරන එකම එක පියවර මොකක්ද?